සඳසයා නිදිවර පෝරෑ මහා තනිවෙන්න හදවත් තැන් හිඟයි වැහි බිඳු වැටෙනවා නම් සුළඟක් සැලෙනවා නම් මොහොතක් තනි වී විඳීමි ආදරේ ලං වී ඉන්නේ මානම් රහසක් කියනවා නම් මොහොතක් තනි වී සොයමි ආදරේ. ඔන්න ඉතින් අද vlog එක නම් ඔයගොල්ලෝ වෙනදා වගේ බලන සාමාන්‍ය ඩේ vlog එකක් වගේ එකක් නෙවෙයි. ඩේ vlog එකට මම දවසම රෙකෝඩ් කරේ නෑ. මේකේ මම ඉඳලා හිටලා මම ඔන්න හෙල්දි වෙන චුට්ටක් පටන් ගත්තා. හෙල්දි වෙන පටන් ගන්න නම් චුට්ටක් ගොඩක් කල්. එනට මට vlog එකක් කරන්න මට ඇත්තටම කම්මැලි හිතුණා. ඒ නිසා මට හිතුණා මේ ටික ඔයගොල්ලොත් එක්ක share කරගන්න ඕනි කියලා. ඉතින් උදේම නැහැරිලා උදේට නම් අවුව හොඳට තියෙනවා අපිට. ඊට පස්සේ දවල් 11ට උදේ 11ට පස්සේ වගේ උන වහින්න පටන් ගන්නවා. ඉතින් ඒ නිසා මෙයාට උන බත් ටික කන්න දීලා මම යනවා මූණ හොද ගන්න. ඊට ඉතින් මගේ දැන් කොණ්ඩේ මං කපලා හින්දා කෑලි කෑලි මෙහෙම තමයි තියෙන්නේ. කොණ්ඩේ ගොඩක් කොට වෙලාද කියලාත් හිතෙනවා. උනාට තිබ්බ ලෙන්ත් එකම තමයි කොණ්ඩේ මේ කට් එක දැන් මේ නිසා ෂේප් ලොකුවට කොට වෙලත් නැහැ. මමනේ මං අර බෑඩ් එක්ස්පීරියන්ස් එකක් මට හම්බුණා කියලා කොණ්ඩේ කපන්න ගිහිල්ලා. ඒකට ඉතින් ගොඩක් අය කමෙන්ට් කරලා තිබ්බා. ඒකට දාලාද මම කතා කරන වැඩිද මන්දා කියලා. නෑ ඇත්තටම ඉතින් ඒක මම කාගේවත් නමක් ගමක් මූණක්වත් මුකුත්ම පෙන්වන්න නැතුව මම මේ වීඩියෝ එක දැම්ම නිසා මට හිතුණා ඒක මම ඒ වෙලාවේ මුහුණ දුන්න ඇත්තටම ඒ මුහුණ දුන්න අත්දැකීමම ඕකොලොනේ කියන්න ඕනේ කියලා. ඒ නිසා මම හිතනවා ඒක අවුලක් වෙන්නේ නැති වෙයි කියලා. හරියට දැන් අපි මේ කතාව නවත්තලා අපි මුහුණ හොදන වැඩේට. මම ඉස්සෙල්ලාම දැන් මුහුණ හොඳට හොදගත්තා. දත් මැදන් ටික පෙන්වන්න ඕනේ නෑනේ. ඒ ටික හොදලා දැන් මම මුණ ක්ලෙන්ස් කරගන්න තමයි යන්නේ. මේ මෙන්න මේ ඉවෝන් එකේ විටමින් C වයිට්නින් ඒ ක්ලෙන්ස් එක තමයි පාවිච්චි කරන්නේ. මගේ දැන් මේ පාවිච්චි කරන දෙවෙනි ක්‍රීම් එක මේක. මේක ඇත්තටම මට නම් හොඳයි. මේකේ තියෙන හැබැයි all type of skins කියලා. එතකොට හොඳ ඇති ඕනම කෙනෙක්ට. ඔයගොල්ලොත් මේක පාවිච්චි කරලා තියෙනවා නම් ඔයාලටත් කොහොමද කියලා රිසල්ට්ස් කියන්න. මට නම් මේක හොඳයි. කියන මට ඒක අර මූණේ ගෙඩි එන්නේ නැහැ. අර එහෙම ප්‍රශ්න වෙන්නේ නැහැ. අනිත් එක අර ඒකේ පොඩක් අර ස්ක්‍රබින් එක්කුත් පොඩක් වෙනවා. මොකද චුටකට ඇට වගේත් ඒකේ තියෙන හින්දා. ඔන්න මම දැන් ක්ලෙන්සින් කරන පාර්ට් එකේ ඉවරයි. දැන් යන්නේ ෆේස් වොෂ් එකට. ෆේස් වොෂ් එක ඔයගොල්ලෝ දන්නා මම මේක පාවිච්චි කරන්නේ මම ඔයාලට කලින් කියලා තියෙන ප්‍රිවෙන්ස් එකේ එක කියලා. ඒකත් ඇත්තටම හොඳයි. ඔයාලට කියන මම මේ ප්‍රිවෙන්ස් එක පාවිච්චි කරන පළවෙනි වතාව. ඒ කියන්නේ ෆේස් වොෂ් එකක් විදිහට මම තංගල් එද්දි බෝඩින් එකේ ඉද්දි මම කියන්නේ මම වෙලාවකට සබනුත් ගාන මූණ. එතකොට මගේ මූණ හොඳටම ඩ්‍රයි වෙලා මේ මූණ හොදලා මෙහෙම පිහ දැම්මහම නිකන් අර නිකන් හැම ගැලවෙන්නේ යන්නේ ඒ වගේ තිබුණා. ඊට පස්සේ මම ගෙදර ආවට පස්සේ මම මේ ක්ලෙන්සින් ක්‍රීම් එකයි මේ ෆේස් වොෂ් එකයි දෙක පාවිච්චි කරලා මොයිස්චරයිසර් එක පාවිච්චි කරන්න පටන් ගත්තා. ඊට පස්සේ තමයි පොඩ්ඩක් අර ස්කින් එක චුට්ටක් අර හොඳ මට්ටමකට ආවේ. නිසා මම හිතනවා මේ ප්‍රොඩක්ට්ස් ටික පාවිච්චි කරන එක පොඩ්ඩක් හොඳ වෙයි කියලා. ඒ වගේ පොඩි රුටින් එකක් හදාගන්න එක ඕගොල්ලොන්ටත්. මෙන්න මේක තමයි අන්තිම ස්ටෙප් එක. මම සාමාන්‍යයෙන් මේක හැමදාම කරන්න ඕනේ නැහැ. ෆේස් hair removal එක, facial hair removal එක. ඒතර මේක මම සාමාන්‍යයෙන් දවස් 4න් 4ට නැත්නම් සතියට දෙපාරක් වගේ තමයි කෙරෙන්නේ. ඒක ඉතින් ඔයගොල්ලෝගේ මූණේ අර ඒ hair එක වැවෙන වේගය අනුව තමයි ඉතින් ඒක නම් රඳාපවතින. එතකොට මේ වගේ අර පොඩි facial hair remove කියන රේසර්ස් තියෙනනේ. ඒ වගේ චුට්ටි එකක් පාවිච්චි කරන්න. මෙන්න මේ ඇත්තටම facial hair remove කරන්න threading ඊට පස්සේ අර tweezers පාවිච්චි කරන එක waxing ඒ වගේ දේවල් වලට වඩා wax කරන ඒ දේවල් වලට වඩා මම හිතනවා මේ වගේ රේසර් කරන විදිය හොඳ ඇති කියලා. එහෙම ලොකුවට වැවෙන එහෙම ලොකුවට ආයෙ වැවෙන්නෙත් නැහැ මේක කරා කියලා. ස්ටෙප්ස් ටික ඔක්කොම යුණාට පස්සේ මෙන්න මේ විදිහට තමයි තියෙන්නේ. අර ඇත්තට හැබැයි අර facial hair චුට්ටක් අයින් කරාම මොනට ඇත්තටම පොඩි එළියක් එනවා. චුට්ටි එළියක් එනවා. සුදු වෙන්නේ නැහැ එහෙම කරා කියලා. හරිද? පොඩි එළියක් එනවා අර මේවා ටික අයින් වෙන හින්දා. දැන් මෙන්න මේ ආකාරයට තමයි මගේ මූණ තියෙන්නේ. කම්මුල් තඩි වෙලා ගෙදරටලා කාලා මේ ආකාරයට තමයි මම ඉන්නේ. ඒ නිසා තමයි මම හෙල්දි වෙන්නත් පටන් ගත්තේ. හරි ඊළඟට දැන් අපි මොනවද කරන්න කියලා බලමු. දැන් උදේට කණ්ඩ තමයි හදන්නේ. කණ්ඩ ඇත්තටම මේ කලින් දවසේ ගෙනාව පාන් තිබ්බා. අර තැටි පාන් කියලා තියෙන එක හරිම රසයි. ඒ පාන් එක රැස්රා ගාලා ඊට පස්සේ කිරි එකක් තමයි මම අද බොන්නේ. මට උදේම හින්දා බත් කන්න චුට්ටක් අප්පිරිය හිතුණා. හැමදාම උදේට පාන් කන්නේ නැහැ. හරිද? කිරි එක විතරයි බොන්නේ. ඊට පස්සේ ඔන්න මම යන්නේ ලෑස්ති වෙන්න. අපි බලමු කොහෙද යන්නේ කියලා. මම දැන් උදේම යන්න හදන්නේ ජිම් එකට. සාමාන්‍යයෙන් හවස් වරුවේ ජිම් එකට යන එක සාපේක්ෂව හොඳයි. අවුව නැති නිසා. හැබැයි උදේ වරුවේ යන එක ඊටත් වඩා හොඳයි. මොකද ජිම් එකේ සෙනග අඩුයි. හවසට ගියාම අර ඔෆිස් යන කට්ටිය ඔක්කොමලා හවසට ගොඩාක් එනවා සෙනග. ඒ නිසා උදේ වරුවේ යන එක පොඩක් හොඳයි. ඇඟට ගුණයි. මම දැන් ජිම් එකෙන් තමයි හදන්නේ. මම මෙන්න මේ මොයිස්චරයිසර් එක තමයි ගාන්නේ නිබියා එක.
මේක ඇත්තටම හොඳයි අර මේ මූණේ අර පොඩක් තෙල් කියන එක පොඩ අර මොයිස්චර් එකක් වගේ හිටිනා මේක විතරක් ගෑවත් ඇති මට නම්. මේක ඉතින් අත් දෙකේ හැමතැනම ගා ගන්නවා. ඔයාලට මම මේකත් පස්සේ කියන්නම්. දැන් ඔන්න ඉස්සෙල්ලා මම මොයිස්චරයිසර් එක ගාලා මගේ මේ මොකද්ද මේ වැලමිටේ පොඩක් කළු ගතිය තිබ්බ ගොඩක් මීට වැඩිය. මම ඔයාලට කලින්ම මේක මම පෙන්නුවා මේ ක්‍රීම් එක මම ගත්තා කියලා. ඔයාලට පස්සේ දවසේ මම රිසල්ට්ස් කියන්නම් කියලාත් මම දැන් මාස 3-4කට විතර කලින් කිව්වා. මට මේකෙන් දැන් රිසල්ට්ස් එන ගමන් තියෙන්නේ. මේකෙන් මම වැලමිටේ දනිස් දෙකේ ගානවා. මේකෙන් දැන් අර ෆේඩ් වෙගෙන තමයි යන්නේ අර කළු වෙලා තියෙන තැන්. ඊට පස්සේ ලිප් බාම් එක ගන්නවා. ජැනට් එකේ ලිප් බාම් එක තමයි ගන්නෙ. ඊට පස්සේ මෙන්න මේ ක්‍රීම් දෙක මම අලුතෙන් ගත්තා. ෆේස් ක්‍රීම් එක, ඩේ ක්‍රීම් එක, නයිට් ක්‍රීම් එකයි. ඇරෝමා බ්ලිස් එක තමයි ගත්තේ. මේක ඇරෝමා බ්ලිස් එකේ සැෆ්‍රන් ඩේ ක්‍රීම් එක. මේකේ නයිට් ක්‍රීම් එක තමයි කස්තුරිකහ නයිට් ක්‍රීම් එක. මේ දෙක හොඳයි කියලා ගොඩක් රිවිව්ස් දාලා තිබ්බයි. නිසා මම මේ දෙක තමයි දැන් පාවිච්චි කරන්නේ. ඔයාලා කියන්න දෙයක් තියෙනවා. මොකක්ද දන්නවද? සාමාන්‍යයෙන් ඕගොල්ලෝ මොකක් හරි ප්‍රශ්නයක ඉන්නවා නම් එහෙම නැත්නම් මොකක් හරි ලොකු ස්ට්‍රෙස් එකකින් ඉන්නවා නම් ඒ කියන්නේ කිසිම මොකුත් නැතුව අර කිසිම එක්සයිට්මන්ට් එකක් ගන්න ලයිෆ් එකේ නැතුව හරිම බෝරින් විදිහට දැනෙනවා නම් ඔයාලා ජිම් යන්න පටන් ගන්න. ඇත්තටම ජිම් යන්න පටන් ගත්තාම අර නිකන් අර මොකද ඒ කියන්නේ සෙල්ෆ් සැටිස්ෆැක්ෂන් එකක් ඇත්තටම දැනෙනවා. ඒ කියන්නේ Tamanට අර හිතට හරි සතුටක් දැනෙනවා. තියෙන ප්‍රශ්න අමතක වෙනවා. ඒ මොහොතේ හරි ප්‍රශ්න අමතක වෙනවා. ඒ කියන්නේ ලොකු ප්‍රශ්න නෙමෙයි මං කියන සාමාන්‍යයෙන් තියෙන පොඩි ප්‍රශ්න ඒ වෙලාවට අමතක වෙලා යනවා. හිතටත් හොඳයි, ගතටත් හොඳයි. හෙල්දි විදියට ඉන්නත් පුළුවන්. ඒ නිසා ජිම් යන්න අදම පටන් ගන්න. මම ජිම් එකට ඇවිල්ලා ඉන්නේ. අපි ජිම් එකෙන් එළියේ බැලුවාම මෙන්න මේ වගේ ලස්සන වීව් එකක් තියෙන්නේ. ඇතුළේ හොඳ වීව් එකක් දෙන්න මට මේ වීඩියෝස් ගන්න ලැජ්ජ හිතුණා. සාමාන්‍යයෙන් ජිම් එකට උදේ යනවා නම් ඉතින් 8:00මාර 9 වගේ වෙද්දි ගියාම ඕගොල්ලන්ට පෑ දෙකක් විතර එතන සෙල්ලම් කරලා හෙමීට ඉතින් පාඩුවේ සෙල්ලම් කරලා මේ එන්න පුළුවන් ඉතින් 12ට කලින් එන්න පුළුවන්. ඒ නිසා උදේ යන එක හොඳයි. ඊට පස්සේ මම කෙලින්ම ගියා සලූන් එකට. මේ අකගෙන් තමයි මම සාමාන්‍යයෙන් අයිබ්‍රෝස් කරගන්නේ. එයාගෙන් දැන් පුරුදු වෙලා ඉන්නේ. මම දැන් මාස 2කින් වගේ තමයි අයිබ්‍රෝස් හදන්නේ. පණ ගියා ඉතින් මට. සුදුමෑනිකා no ඕටි කට්ටිය අහලා තිබ්බා මෙයා ගැන කියන්න කියලා. මේ ඉන්නේ අපේ ෂෙඩි බබා. මෙයා කෙල්ලෙක්. මෙයාට දැන් අවුරුදු 5කට නඟයි. හරිම දඟයි. එයා හැබැයි ඉන්න එක මට හොඳයි. කොහේ හරි ගිහලා ආව ගමන් අපි වොෂ් දාන්න කලින් සාමාන්‍යයෙන් මූණ විතරක් මෙහෙම හොද ගන්න පුරුද්දක් මට කලින් තිබ්බේ නෑ ඇත්තටම. මම ලොකුවට ඒක පුරුද්දක් විදිහට කරේ නෑ. හැබැයි මම දැන් එළියට ගිහලා ආව ගමන් වොෂ් දාන්න කලින් මම මූණ හරි මේ විදිහට හොද ගන්නවා. මොකද අර කුණු ටික ඔක්කොම අයින් කරලා මූණ ෆ්‍රෙෂ් කරගන්න ඕනේ හින්දා. ජිම් ගිහලා ආවට පස්සේ මම පුදුම බඩගින්නකින් ආවේ. ඒ නිසා මම ඔන්න කන පටන් ගත්තා. අපේ අම්ම බිත්තර දෙකුත් මට තම්බලා තිබ්බා. වැඳලා පටන් ගත්තා මේ කන බත් පිඟානෙන් මාව කෙට්ටු වෙන්න කියලා. මොකද මම සෑහෙන්න බත් කන්න පුරුදු වෙලා හිටියා. අර කරන්න වැඩක් නැතිකමට ස්ට්‍රෙස් එක වැඩිකමට අර එතකොට අර ලොකු බත් පිඟානක් බෙදාගෙන ගොඩාක් වෙලා ඇත් වෙනකන් කනවා. ඒ නිසා දැන් බත් ග්‍රෑම් 150කට අඩු කරලා තියෙන්නේ. ඉඳලා ඉట్లా පොඩයි හැම හැනවා රස කෑමක් තිබ්බා. ඕගොල්ලෝ කියන්න මට මේ තියෙන ස්ට්‍රෙස් එක වැඩි වෙලා ස්ට්‍රෙස් එකට හේතුවක් කියන්නම්කෝ. හේතුව එකම ප්‍රධානම හේතුව තමයි මට මේ ගෙදරටලා නිකන් ඉන්නකම ස්ට්‍රෙස් එකක් වෙලා තියෙන්නේ. ඉතින් ඒ නිසා මට ස්ට්‍රෙස් එක වැඩි වෙලා දැන් ඔළුවේ කැක්කමක් හැදලා තියෙන්නේ මේ අවස්ථාව වෙන විට. ඒ නිසා මම දැන් මේ ඔළුවට හොඳට පොල් තෙල් ගාලා ඊට පස්සේ නාන්න ඕනි. පොල් තෙල් ගෑවත් අඩු වෙන්න 31 එකක්ම තමයි මට තිබ්බේ. මේ මොන පුලියෝ නෝල පුලියෝ බඩෝටි. ආව් ඩයබ්ටිස්. මම දැන් ඩිග්‍රී එක ඉවර වෙලා ගෙදරට වෙලා ඉන්න මේ හිටපු මාස 3ක් විතර මම හිටියේ තාම. දැන් මේ 3 වෙනි මාසෙ වගේ තමයි යන්නේ. ඒ ටිකට මට කිසිම වැඩක් නොකර ගෙදරට වෙලා ඔහේ කකා බිබී ඔහේ ෆෝන් එක බෝබ ඉඳලා හරිම ස්ට්‍රෙස් එකක් දැනුණා හිතට. මට සමහරවිට හිතා ගන්න බෑ අර ගෙදරටම වෙලා ඉන්න කට්ටිය කොහොම ඒ ස්ට්‍රෙස් එක දරා ගන්නවද මොනවා කරලා දරා ගන්නවද කියලා. ඕගොල්ලෝ මොන හරි දේවල් ක්‍රම කරනවා නම් මටත් පොඩ්ඩක් පහලින් කමෙන්ට් කරගෙන යන්න. ඒක මට තේරෙන්නේ අර වැඩ කරලා පුරුදුලා අර මුකුත් නැතුව එහෙම මාස ගණන් ගෙදරටලා ඉන්න ගියාම හරිම ස්ට්‍රෙස් එකක් තියෙනවා. කොහොම හරි නාගත්තා. නාගෙන මම දැන් යන්නේ ඊළඟ ටිප් එක තමයි ඕගොල්ලෝ මේ පෙන්නන්නේ. මම ග්‍රීන් ටී බොන්න පටන් ගත්තා. ග්‍රීන් ටී එක මේ අර ග්‍රීන් ටී බෑග්ස් තියෙන ඒවා බොන්න හොඳ නෑලු. ඒ කියන්නේ මයික්‍රෝ ප්ලාස්ටික්ස් තියෙනවා කියලා අර රිසර්ච් වලින් මොනවා මෙයා කරලා තියෙනවා. ඒ නිසා මම මේ ග්‍රීන් ටී ලීව්ස් එක ගත්තා. මේක අර කොලේ තියෙන්නේ. මෙන්න මේ විදිහට තමයි කොලේ තියෙන්නේ රෝල් මේ අම්බරලා රෝල් කරලා. මේක උණු වතුර එක්කලා දැම්මම හොඳට දිග ඇරෙනවා. මෙන්න මේක තමයි ග්‍රීන් ටී එක.
මෙන්න මේ බැට්ලර් කියන එක තමයි මම පාවිච්චි කරන්නේ. මේ බලන්න මේක big leaf tea කියලා ගහලා තියෙනවා. ඔයගොල්ලන්ට වෙනම ගන්න පුළුවන් ඒක හොයලා. ingredients අනිවාර්යයෙන්ම බලන්න. මේකේ බලන්න calories free 0 තියෙන්නේ. මුකුත් නැහැ බලන්න. ඒ නිසා මේ වගේ දේවල් පොණ එක ඇත්තටම හොඳයි. මේ සාමාන්‍යයෙන් එක green tea අපි කප් එකකට මම නම් සාමාන්‍යයෙන් මේ leaves 4-5ක් වගේ තමයි දාන්නේ. දාලා අර නටනු උණු වතුර දාන්නේ නැහැ. නටනු උණු වතුර විනාඩි 2ක් විතර එළියෙන් තියලා පොඩ්ඩක් නිමුණට පස්සේ තමයි දාන්නේ. නැත්නම් අර කොළ තිත්ත රහ එන්න බලනවා. ඊට පස්සේ මම මගේ green tea එකත් හදාගෙන හවස් යාමේ මෙන්න මෙතනලා ඉඳගෙන ඒක බිබි ආයෙත් කල්පනා කරන්න පටන් ගත්තා මගේ මොකද්ද මේ ලයිෆ් එක මේ ගෙවන හැටි කියලා. හරි එහෙනම් ඊළඟ vlog එකෙන් හම්බෙමු. අදට ඇති නේද? එහෙනම් ගිහලා එන්නම්. bye. සදා කාලෙම හදේ